University of Central Lancashire, UK. මේ UK අවුරුද්දකට බැචලර් එක කොස්ට් එක 13500ක් pounds after scholarships. ඒ කියන්නේ අවුරුදු 3ටම pound 40500ක් වත් අඩු ඕනේ. ඒ කියන්නේ කෝටි 1.60ක් වගේ අවශ්‍ය කරනවා. ඊට වඩා බැංක් ගැරන්ටි එක තව ලක්ෂ 65ක් විතර පෙන්වන්න අවශ්‍යයි. ඒ වගේම free cash interviews, එතකොට university interviews මේ ඔක්කොම කරන long process එකක්. I think University of Lancashire Cyprus වල ලොකේට් වෙලා තියෙනවා. ඒක ඔයගොල්ලන් දන්නවා. හරි. University of Central Lancashire Cyprus වල cost එක ඇත්තටම තුනෙන් එකක් වගේ UK වලට සාපේක්ෂව. ඒ කියන්නේ පළවෙනි අවුරුද්දේ යූරෝ 7000ක් ගෙවන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි අවුරුද්දේ නම් 140ක් ස්කෝලර්ෂිප් එක හම්බ වෙනවා. ඒ කියන්නේ දෙවෙනි අවුරුද්දේ 4000යි, තුන්වෙනි අවුරුද්දේ 4000යි, හතරවෙනි අවුරුද්දේ 4000යි. විශේෂම දේ අවුරුදු 4ක් ඒ ස්ටඩි කරන්න ඕනේ. හැබැයි මේ අවුරුදු 4ටම ටෝටල් කොස්ට් එක යූරෝ 19000යි. ඒ කියන්නේ ලක්ෂ 65ක්. එතකොට අපි UK වල සාපේක්ෂව අපි ගත්තොත් එහෙම තුනෙන් එකක් තමයි අපිට කොස්ට් එක තියෙන්නේ. අනිත් එක තමයි අය කිසිම ඉන්ටර්වියු එකක් නැහැ. ඒ වගේම බැංක් ගැරන්ටි එකක් අපිට පෙන්වන්න අවශ්‍ය නැහැ. ලක්ෂ 65ක ලක්ෂ 35ක බැංක් ගැරන්ටි එකක් ඔන් ඩේට් බැංක් ගැරන්ටි එකක් වෙනවා හොඳටම ඇති. ඒ කියන්නේ මාස 3-4 දවස් 28 වෙනන අවශ්‍ය නැහැ. සති දෙකක් හොඳටම ඇති ඉස්සරහට. අද හරියනම් ඉස්සරහට තමයි අපිට අවශ්‍ය වෙන්නේ. යුනිවර්සිටි ඉන්ටර්වියුස් මොකද නැහැ 100% visas guarantee. හරිද? ඒ වගේම සෙප්ටැම්බර් ඉන්ටේක් එක දැන් ගොඩක් ළඟයි ක්ලෝසින්ග්ස්. ලබන මාසේ ජූලි මාසේ 15 වෙනිදා ඉස්සෙල්ලා අපි ඇප්ලයි කරන්න ඕනේ. වැඩි විස්තර ගන්න අනිවාර්යෙන් අපිට කතා කරන්න. මේ හොඳ ඔපචුනිටි එකක්. මේක බෙස්ට් ඔපචුනිටි එකක්. සයිප්‍රස් යුරෝප් සෙක්ටර් එකක්. අනිවාර්යෙන් අපිට කතා කරන්න. අපි මේ ලොන්ච් එක කරලා දෙන්නම්. ඕකෝ පොඩ්ඩක් ඉන්න. තවත් තියෙන දෙයක් කියන්න. ඒක තමයි වැදගත්ම දේ මේ process එකේ. බැංක් ගැරන්ටි එක ලක්ෂ 35යි. ඒ වුණාට මේ ලක්ෂ 35 ඇත්තටම අපිට පෙන්වන්න පුළුවන් ටියුෂන් ෆී එක යූරෝ 7000ත් එකතු කරලා. ඒ කියන්නේ ලක්ෂ 35ම පෙන්වන්න යූරෝ 7000ත් එකතු කරලා මම ඒ කියන්නේ ඔයගලන්ගේ ටියුෂන් ෆීස් ගෙවන්න තියෙන්නේ after visa. after visas ගෙවන නිසා අපිට ලක්ෂ 35ක් easily හොයාගන්න පුළුවන්. මොකද ඔයගලන්ට කොහොමවත් මේකේ process එකට ලක්ෂ ටියුෂන් ෆී ලක්ෂ 20ක් 22ක් යනවා. ඒ ලක්ෂ 22යි තව ලක්ෂ 10-12ක් වගේ තමයි living expenses ටික පෙන්නන්න තියෙන්නේ. ඉතින් මේ process එකට easily bank guarantee කිසිම hassle එකක් නැතුව ඔයගලන්ට මේ විදිහට පෙන්න ගන්න පුළුවන්.